අද අපි කතා කරන්න යන්නේ ජදාම් කාබනික ක්‍රමවේදයන බොහොම සරලව ගොවියටම හදාගන්න පුළුවන් කෘමි පාලන දියර සහ දිලීර පාලන දියර හදාගන්න විදිය. හරිම සරලයි. ජදාම් ක්‍රමවේද කියන්නේ ලෝකේ තියෙන ගොවියට සහ ගෙවතු වගා කරන ඕන කෙනෙකුට හරිම සරලව සියලු දේ කරගන්න පුළුවන් සරල ක්‍රමයක්. අපි මේ වෙනකොට කතා කරා මේකෙන් පස සකස ගන්න විදිය, මයික්‍රෝ සොලියුෂන්ස් මගින් පස සස්ත්‍රීක කරගන්න විදිය. එතකොට ඊට පස්සේ අපි කතා කරා කොහොමද අපිට බොහොම සරලව දියර පොර හදාගන්න විදිය. අපේ වත්තේ පිටියේ තියෙන දේවල් පාවිච්චි කරලා හරිම සරලව කුසී වතුර දම ද්‍රව්‍ය, එතකොට වත්තේ පිටියේ වතුර දම ද්‍රව්‍ය දාලා සුපිරි දියර පොර වාණිජ්‍ය වගා හෝ ගෙවතු වගා ඕන එකකට. ඊට පස්සේ අපිට දැන් කතා කරන්න තියුරලා තියෙන්නේ කොහොමද මේ කෘමි පාලනය සහ දිලීර පාලනය. ඒකට සුපිරි සොලියුෂන්ස් දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. කෘමි පාලනයට ජදාම් වෙටිං ඒජන්ට්, දිලීර සහ ඒ අදාළ රෝග පාලනයට ජදාම් සල්ෆර් JS කියලා කියනවා. අපි අරකට JWA කියලා කියනවා. අපි මේ වැඩසටහනෙන් කතා කරමු කොහොමද ජදාම් ක්‍රමවේදයේ එන කෘමි පාලන කටයුතු වලට අවශ්‍ය කරන ජදාම් වෙටිං ඒජන්ට් හදාගන්න කියලා. හරිම සරලයි. මේකට අපිට ඕනේ අපි තෙල් වර්ග පාවිච්චි කරනවා. එතකොට යන්සන්සෝ කොරියාවෙන යන්සන්සෝ නම් මේකට පාවිච්චි කරනවා කැනෝලා ඔයිල් සහ සන්ෆ්ලවර් ඔයිල්. මොකද මේවා සුලභයි කොරියාවේ. හැබැයි ලංකාවට අපිට ආවම අපිට ඊට වඩා ගොඩක් සාර්ථකව අපි දැන් අවුරුදු 4ක් 20 තිස්සේ මේ කරන වැඩසටහනෙන් අපි දැක්කා අපි පාවිච්චි කරද්දී ලංකාවේ තියෙනවා සුපිරියර් පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඒතර පොල් තෙලුත් තියෙනවා තමයි. හැබැයි පොල් තෙල් වලට වඩා සාර්ථක තෙල් වර්ග ලංකාවේ තියෙනවා. අපි අත්දැකීමෙන් දැක්කා. අපි තෙල් වර්ග මං හිතන්නේ එක 10ක් 15ක් බැලුවා. ඒකදී අන්තිමට අපිට තේරුණා හොඳම ප්‍රතිඵල දෙන්නේ කොහොඹ තෙල්, මී තෙල් සහ එඬරු තෙල් කියන එක. ඕන කෙනෙකුට ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම දැක්කා ලංකාවේ ගොඩක් අය පොල් තෙල් පාවිච්චි කරනවා. කමක් නැහැ. වෙන විකල්පයක් නැත්තම් පාවිච්චි කරමු. හැබැයි අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ අපි කොහොඹ තෙල් පාවිච්චි කරනවා. මී තෙල් පාවිච්චි කරනවා. එඬරු තෙල්. ওই තෙල් වර්ග වලින් එකක් පාවිච්චි කරනවා. ඒ වගේ තමයි අපි ওই තෙල් වර්ග තුනම දාලා වෙන වෙනම හදාගෙන වෙන වෙනම පාවිච්චි කරනවා. ඒකේ ප්‍රතිඵලක් තියෙනවා. අපි කොහොම හරි අද බලමු මී තෙල් පාවිච්චි කරලා කොහොමද මේක හදන්නේ කියලා. ඔයගලන්ට පෙන්වන්න එපා. ඔයගලන්ට ඕන තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපිට ඕනේ මී තෙල්. ඒ අරුණාම අපිට ඕනේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ මේක අර සබන් සහ ෂැම්පූ නිෂ්පාදනය කරන විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒතර ඒ සඳහා පාවිච්චි කරන ඒවා. අපි අද මී තෙල් පාවිච්චි කරනවා. ඒ වගේම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේ වැඩේට ඕනේ. එතකොට ලීටර් 100ක් හදන්න යන්නේ අපි. ලීටර් 100ක ද්‍රාවණයකට නම් අපි ගන්න ඕනේ. අපි පාවිච්චි කරන තෙල් වර්ගයෙන් ලීටර් 18ක් ගන්න ඕනේ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කිලෝ 3යි ග්‍රෑම් 200ක් ගන්න ඕනේ. වතුර ලීටර් 82.5ක් පාවිච්චි කරනවා. ලීටර් 82.5ක් පාවිච්චි කරනවා. එතකොට අපිට ලීටර් 100ක මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. එතකොට අපි පුංචියට ගෙදර පොඩි එකක් හදනවා නම් මේක බෙදලා බලන්න. අපි කිලෝ ලීටර් 10ක් නම් හදන්නේ මේ තියෙන ප්‍රමාණය 10න් බෙදන්න. ඒ විදිහට බෙදලා අපිට පුංචි ප්‍රමාණ හදාගන්නකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද මේ වැඩේ අපි කරන්න කියලා. එතකොට මේකට ඕනේ අපිට බැරල් එකක් ඕනේ. අපි ලීටර් 100 බැරල් එකක් පාවිච්චි කරන්නේ. ගෙදර පාවිච්චි කරනවා නම් අර ලීටර් 10 බකට් එකක් හරි ලීටරේ බකට් එකක් හරි ඕන එකක් පාවිච්චි කරන්න. මේ දාන ද්‍රව්‍ය ඒ අදාළ ප්‍රමාණයට අඩු කරලා පාවිච්චි කරන්න. එතන මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ගන්න කොහෙන්ද කියලා આવොත් පිටකොටුවෙන් ගන්නවා නම් බංගසාල වීදියේ තියෙනවා. බංගසාල වීදියේ කඩ තියෙනවා. ඒ කඩ වලින් ගන්න පුළුවන්. එතකොට තෙල් ඒත් කොළඹ තියෙනවා. සමහරවිට අපේ කට්ටිය දන්නවා ඇති. තව තියෙන තැන්. ඒ අදාළ තැන් වලින් ඒ තෙල් ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මේකෙදි පාවිච්චි කරන්න ගොගල්ස් දෙකක් පාවිච්චි කරන්න. මොකද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පිච්චෙන සුළුයිනේ. හැමර වැටුනොත් පිච්චෙනවා. ඒකින්ද ගොගල්ස් දෙකක් පාවිච්චි කරන්න, ග්ලව්ස් පාවිච්චි කරන්න, මාස්ක් එකකුත් පාවිච්චි කරන්න මේ වැඩේදී අපේ ආරක්ෂාවට අපි ඒ ටික පාවිච්චි කරමු මේක හදාගන්න වැඩේදී. රයිට්. මුලින්ම බැරල් එක අරගෙන මේ බැරල් එකට අපි දාන ලීටර් 82යි 0.5ක්. ඒ කියන්නේ ලීටර් 82යි මිලිලීටර් 500ක් නේ අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ලීටර් 2යි 0.5. ලීටර් 2මාර ඉස්සෙල්ලා ගන්නවා. අරගෙන අර බැරල් එකට ඒක දාගන්නවා ඉස්සෙල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා. ලීටර් 2.5 දාලා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ටික තියෙනවා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කිලෝ 3යි ග්‍රෑම් 200 බැරල් එකට දානවා. දාලා මේ බැරල් එක අපි හොඳට මෙහෙම කරකවනවා. මේ කරකවනකොට අර දාපු වතුර ලීටර් 2.5 පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ටික දී වෙනවා. මේක විනාඩියක් කරකවනකොට
මේක දිවෙනවා. ඒකෙදි පරිස්සම් වෙන්න මේක අර උඩ භාජනයට දැම්මට පස්සේ භාජනය උඩ ලිඩ් එක වහලා තමා කරකවන්නේ. බැරල් එකේ හරි අපි ගන්න භාජනයක හරි පොඩි ප්‍රමාණයක් නම් පොඩි භාජනයක හරි පියන වහලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි මෙහෙම අර මූණ දාලා මෙහෙම ඇතුළට එබෙන්න එපා. ඒ මොකද අර ටිකක් වෙලා යනකම් ඕකේ අර ප්‍රතික්‍රියාව වෙලා ඕකෙන් යනවනේ එළියට මෙහෙම. ඒක සමය එබෙන්න එපා. ඒ ක්‍රියාවලිය අනුගමනය කරන්න. ඊට පස්සේ මේකට අපි තෙල් දාගන්න ඕනේ. අපි මේකට මීතෙල් පාවිච්චි කරන්නේ. මීතෙල් ලීටර 10ක්. මීතෙල් ලීටර 10ට මේකට හලාගන්න. හලාගෙන ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න ඕනේ ඩ්‍රිල් එක. අපි නම් පාවිච්චි කරන්නේ අර මේ තියෙන අපි ඩ්‍රිල් එකකට අර මේ පොටි කලවම් කරන්න තියෙන මේ උපකරණ තියෙන. ඩ්‍රිල් එකට ඒ පොටි කලවම් කරන උපකරණ පාවිච්චි කරලා අපි මෙන්න මේ දාගත්තු මිශ්‍රණය විනාඩි 10ක් යනකම් ඔය කලවම් කරන්න ඕනේ. ඒකෙදි ලොකු වේගකින් නෙමෙයි සාමාන්‍ය වේගකින් තමයි අපි කලවම් කරන්නේ. විනාඩි තෙල් ටික දාගත්තා පස්සේ අපි මම නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ ඩ්‍රිල් එකට මේ අර පොටි මික්ස් කරන්න පාවිච්චි කරන මේ උපකරණය තියෙන මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. අපි පොඩි ප්‍රමාණයක් ලීටර 5-10ක් වගේ හදනවා නම් අපිට පුළුවන් අර කුස්සියේ තියෙන අර හෑන්ඩ් බ්ලෙන්ඩර් නේද? ඒක එකක් පාවිච්චි කරා හැකි. නැත්තම් මේව එකක් තමයි සාර්ථක වෙන්නේ. ඊට පස්සේ අපි මේක ගොඩක් ස්පීඩ් දාන්න එපා. සාමාන්‍ය ස්ලෝ විනාඩි 10ක් විතර මේක කලවම් කරන්න ඕනේ. ගොඩක් ස්පීඩ් කලවම් කරන්න එපා. සාමාන්‍ය වේගයෙන් විනාඩි 10ක් විතර මේක අපි මේකට දාමු පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි මේ දාපු ඔයිල් එක කලවම් කරන්න ඕනේ. විනාඩි 10ක් මේක හොඳින් මිශ්‍ර කරාම මේක මේ ක්‍රීම් එකක් වගේ එනවා. අතුලේ එතන ක්‍රීම් ගතියක් එනවා. මේක මේ තෙල්ලකින් තෙල්ලකට වෙනස් වෙනවා පාට. අපි මේකෙදි මේ පාට අර සමහරවිට අපි පොල් තෙල් එහෙම දැම්මොත් නිකන් තනි සුදු පාටක් එනවා. හැබැයි මේ තෙල්ලකින් තෙල්ලින් තෙල් වලට පාට වෙනස් වෙනවා. මෙතන අපි මී තෙල් දාපු එක. මේක අපි මේක ඊට පස්සේ හොඳට පියන වහන්න ඕනේ. එයාට හොඳට පියන වහලා අපි මේක දවස් 3ක් අරන් තියනවා. දවස් 3ක් තියනකොට මේක ඇතුලේ මේ තියෙන අපි අර කිව්ව මිශ්‍රණය තරමකට හයි වෙනවා. ඊට පස්සේ අපි අර විදිහටම මේ මික්සර් එක දාලා මික්ස් කරලා ඉතුරු වතුර ටික මිශ්‍ර කරනවා. අපි මේකට තාම දැම්මේ ලීටර 2.5යි. ඔය ටිකයි දාන්න දෙන්නේ. ඉතුරු වතුර ටික තියෙනවා අපිට දාන්න ලීටර 80ක් දාන්න කියනවා. ඒක දවස් 3කට පස්සේ පෙන්නන්නම්. මම දවස් 3ක් වෙනකන් ඉන්නේ නැහැ. තේරුම නැහැ. දවස් 3ක් වෙනකන් ඉන්නේ. මම මේක පැත්තකින් තියන්න. මේක නිවිහන විදිහට පැත්තකට කරලා තියන්න දෙන්න. ඊට පස්සේ මම පෙන්නන්නම් වෙන වීඩියෝ වලින් කොහොමද මෙතනින් එහාට වැඩේ කරන්නේ කියලා වෙන වීඩියෝ ටිකකින් පෙන්නන්නම්. දවස් 3කට පස්සේ මේකට මොකද උනේ කියලා පෙන්නන්නම්. තවත් වැදගත්ම කාරණාවක් තියෙනවා. අපි මේකදී පාවිච්චි කරන වතුර හැම වෙලේම සොෆ්ට් වෝටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ හાર્ඩ් වෝටර් වෙන්න බෑ. ඒ කියන්නේ කිවුල් ජලය තියෙන්නේ. කිවුල් ජලය පාවිච්චි කරන්න එපා. මේක හරිම අසාර්ථකයි. මේක JWA හදන්නවත් JWA අපි ගස් වලට ස්ප්‍රේ කරන පාවිච්චි කරනකොටවත් කිවුල් ජලය කොහෙත්ම පාවිච්චි කරන්න එපා. සොෆ්ට් වෝටර් තමයි පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් උගන්ට පුළුවන් වැහි වතුර එකතු කරලා තියාගන්න. පරිස්සම් වෙන වැහි වතුර එකතු කරාම මදුරු ප්‍රශ්න තියෙනවා. හොඳට කටවහන්න කටවහන්න පුළුවන් භාජනයක එකතු කරන්න. එහෙම නැත්නම් සාමාන්‍ය ලින් ජලය දැන් අපේ ලින් වල ගත්තොත් ගැටලුවක් නැහැ. එහෙම කිවුලන් තියෙන වතුර තිබ්බොත් තමයි ප්‍රශ්න වෙන්නේ. එහෙම නැත්නම් ඔය අපිට පුළුවන් වැවක ඇලක දොලක නේද? ඒවයි කිවුල් ජලය නෙමෙයි තියෙන්නේ. අන්න ඒ වතුර පාවිච්චි කරන්න පුළුවන්. කිවුල් ජලය පාවිච්චි කරන්න එපා කොයි වෙලාවක. අපි අර දවස් 3ක් අරන් තිබ්බ වාජනය ඊට පස්සේ ගන්න ඕනේ. මගේ මම දවස් 3ක් යනකම් ඉන්නේ නැහැ. මම අදනේ හැදුවේ. අදලා මම ඒක තියලා තියෙන්නේ. තව දවස් 3ක් යනකම් ඉන්නතුව මේ වීඩියෝ එක ඉක්මනට දාන්න ඕන හින්දා මම වෙන වීඩියෝ ටිකක් පෙන්නන්නම්. ඒ වීඩියෝ වලින් පෙන්නන්නේ මේ යැන්ස මේ යදාම් ක්‍රමයේ ලෝකෙට අඳුල්ලා දීපු යැන්සැන්සෝ එයා මේ යදා මිශ්‍රණය JWA මිශ්‍රණය හදද්දී එයා කරපු වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. මම මේ වීඩියෝ එක දාලා ඒක යටින් පැහැදිලි කරලා දෙන්නම් කොහොමද කියලා. දවස් 3කට පස්සේ අර බැරල් එකේ තියෙන මිශ්‍රණය අරගෙන අපි ඕකට වතුර ලීටර 20ක් දානවා. එහෙනම් තව 80ක් තියෙනවනේ දාන්න. ඒ 80ෙන් වතුර ලීටර 20ක් දානවා. දාලා අර ඩ්‍රිල් එකට හයි කරපු අර පොටි මික්ස් කරන ඔය උපකරණය අරගෙන අරකේ අර පොඩි කෑලි වලට කඩා ගන්නවා අර මිශ්‍රණය. ඕකේ. මෙතන මිශ්‍රණය විනාඩි 5ක් 10ක් ඩ්‍රිල් එකකින් කරකියුවා නම් හරි. එතකොට ඕක අර කෑලි වලට කැඩලා යනවා. ඊට පස්සේ ඉතුරු ලීටර 60 ගන්න. ඒ ලීටර වතුර ලීටර 60
දාන්න මේකට දාලා පත්තක් ගන්න. ලී පත්තක් කරගෙන පත්තකින් මෙහෙම කරකවන්න. ඒ කරකවනකොට අර පොඩි පොඩි කෑලි ආයි දිය වෙලා යනවා. ඕකේ වතුර එකේ සම්පූර්ණයෙන් දිය වෙනවා. ඊට පස්සේ ඕක පැය 24ක් අරන් තියන්න ඕනේ. පැය 24ක් අරන් තියෙන කාලය ඇතුළත පැය 4න් 4ට වගේ අරගෙන ආයිත් අර පත්තෙන් හොඳට මෙහෙම කරකවන්න. එතකොට අර පැය 24 යනකොට මේක ලස්සනට දිය වෙලා අපිට ජදාම් වෙටිං ඒජන්ට් එක පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් JWA පාවිච්චි කරන්න ඕනම කෘමියක් පාලනය කරන්න පුළුවන්. හරිම ලස්සනට අපූර්වවට අපිට විසත් නැහැ. ලස්සනට පාවිච්චි කරන්න. And 24 hours. The time consumption of the process may different depending on the climate. It may take a bit longer during the winter. Please repeat after me. Wow. මේ තියෙන්නේ කොහොඹ තෙල් වලින් සහ එඬරු තෙල් වලින් හදපු JWA. වම් පැත්තේ තියෙන කොහොඹ තෙල් ටිකත් අද පාරට තියෙන්නේ, දකුණු පැත්තේ තියෙන්නේ එඬරු තෙල් වලින් හදපු එක. අද අපි දැන් මී තෙල් වලින් හැදුවා. තව දවස් 3ක් යනකොට මී තෙල් JWA අපිට හම්බ වෙනවා. මම දැන් හැමෝටම තේරෙනවා කොහොමද අපි ජදාම් වෙටිං ඒජන්ට් එක හදාගන්නේ කියලා. සාර්ථකව කෘමීන් පාලනය කරන්න වාණිජ වගාවක හරි ගෙවත්තක ඕන එක. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරන්න. අපි හැමදාම තියෙන Zoom session එකට යන අපි මේ වැඩේ කරයියන්. අපි කොහෙන් හරි පටන් ගමු. කොහේ හරි තැනකින් පටන් ගමු. පටන් ගන්න වැරද්දක් ආවොත් ඒ වැරද්දට විසඳුම හොයමු. ඒ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒතර අපිට තවදුරටත් ඔය කාගේවත් පිටිපස්සේ යන්න ඕනේ නැහැ. අපිටම පුළුවන් මේ විසඳුම ඉස්සරහට අරන් ගිහිල්ලා වඩාත් හොඳ හෙටක් හදාගන්න මේ කෘෂි කර්මාන්තේ. කාට හරි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් හැමදාම අපි Zoom session එකක් කරනවා. එතකොට මම මේකේ පළවෙනි first comment එකේ දාලා තියෙනවා link එකක්. ඒකෙන් අපේ WhatsApp group එකට join වෙන්න. ඒකත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් කට්ටියට එකතු. කාට හරි මේ වෙටිං ඒජන්ට් එක හදන එක අමාරුයි අර එහෙම කියලා හිතනවා නම් අපි අපේ හදපුවා තියෙනවා. අපිට ඕන කෙනෙකුට දෙන්න පුළුවන් cost price එක. අපිට සතයක්වත් ලාභ ඕනේ නැහැ. අපේ නිෂ්පාදන වියදම දෙන්න පුළුවන්. අපි නොඑක් තෙල් ಜಾති හදපුවා ඕන කෙනෙක් කමෙන්ට් කරන්න අපි දෙන්නම්. තනිකර නිෂ්පාදකර අපේ තියෙනවා මාකට් ප්ලේස් එකක්. ස්පෙෂල් ටෝකන් එකේ u4a.shop මම දාන්නම්. ඒකත් කමෙන්ට් එක දාන්නම්. ඒකේ තියෙනවා ජදාම් කියලා ස්ටෝර් එකක්. ඒ ස්ටෝර් වෙන් ඔයගලන්ට ගිහිල්ලා මේ ඕන එකක් ගන්න පුළුවන් cost price එකට තියෙන්නේ. ලාභ අරන් නැහැ මොනවත්. ඒ අරුණාම අපි කඩව තවට නම් ඔයගලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. නැත්තම් මම හිතන අපේ කමියුනිටි එකේ සමාජිකව හැම කෙනෙක්ම වගේ උදව් කරයි. අපි එකතෙම මේ වැඩේට එකතු වෙලා හිමීට අරයන් ඊට පස්සේ අපිට ජදාම් සල්ෆර් ගැන කතා කරන්න දෙන්න. මම සල්ෆර් හදන විදියත් කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකේ. ඒතර ඒකත් ගන්න ඕන නම් කාට හරි හදන විදිය ඉගෙන ගන්න. හදනවට වැඩිය ලේසි පහසුයි කියලා හිතෙනවා නම් අපේ හදපු ඒවායින් අපි කොස්ට් එකට දෙන්නම්. ලාභ නැහැ මොනවත්. මොකද ස්පේෂල් ටෝකන් එක ස්පොන්සර් කරනවා ලෝකේ ස්වභාවික ගොවිතැන වෙනුවෙන්. ඒකේ ලොකු කතන්දර ටිකක් තියෙනවා. අපි එකමුතු වුණ නැත්තම් විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එකමුතු වෙලා එක මිටකට බැඳුනොත් අපි හැමදෙනාම අපිට කවුරු කොහොම මොන කකුල් මාට්ටු දාන්නවත් අපිට යන්න පුළුවන් ඉස්සරහට. ලෝකේ දැනුම ගන්න පුළුවන්, හැම දෙයක්ම කරන්න පුළුවන්. එකතු වෙන්න අපිත් එක්ක. අපි ඔක්කොම එකට එකතු වෙමු. හැමදාම තියෙන Zoom session එකත් එක්ක එකතු වෙන්න අපි මුළු ලංකාවේම සියලු ගොවීන් සහ හැමදෙනාම එක කණ්ඩායමක් විතර එකට එකතු වෙලා ක්‍රමානුකූලව ඉස්සරහට යන්න. ජය වේවා.